ජීවයේ රසායනික පදනම පාඩමෙන් තමයි අද අපි මේ ප්‍රශ්නාවලිය ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න සහ ඔයගොල්ලන්ගේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව පහලින් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අපි එහෙනම් දැන් පටන් ගමු. පළමු ප්‍රශ්නය, ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන්ම ඉවහල් වී ඇති මූල ද්‍රව්‍ය 4 මොනවාද? පිළිතුර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. දෙවෙනි ප්‍රශ්නය, රසායනික සංයෝග බෙදිය හැකි ප්‍රධාන කාණ්ඩ දෙක කුමක්ද? පිළිතුර කාබනික හා අකාබනික සංයෝග. ප්‍රශ්නාංක 3, කාබනික සංයෝග කෙටියෙන් හඳුන්වන්න. පිළිතුර කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග වේ. අකාබනික සංයෝග යනු පිළිතුර කාබන් අඩංගු නොවන සංයෝග වේ. පස්වෙනි ප්‍රශ්නය, මූලික කාබනික සංයෝග වර්ග 4 නම් කරන්න. පිළිතුර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලික් අම්ලය. 6 වෙනි ප්‍රශ්නය, කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ? පිළිතුර කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. 7 වෙනි ප්‍රශ්නය, කාබෝහයිඩ්‍රේට් වල කාබන් හා හයිඩ්‍රජන් සංයෝජනය වන අනුපාතය කොපමණද? පිළිතුර 1:2 අනුපාතය. 8 වෙනි ප්‍රශ්නය, කාබෝහයිඩ්‍රේට් සංයෝග සෑදී ඇති ආකාරය අනුව වර්ග කරන්න. පිළිතුර මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. 9 වෙනි ප්‍රශ්නය, මොනොසැකරයිඩ් යනු? පිළිතුර කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. 10 වෙනි ප්‍රශ්නය, මොනොසැකරයිඩ් වල පොදු ගුණ මොනවාද? පිළිතුර ස්ඵටික රූපී වේ, ජලයේ දිය වේ, පැණි රස වේ. 11 වෙනි ප්‍රශ්නය, ග්ලූකෝස් අඩංගු ආහාර වර්ග මොනවාද? පිළිතුර ඉදුණු පළතුරු සහ මී පැණි. 12 වෙනි ප්‍රශ්නය, ෆ්රුක්ටෝස් අඩංගු ආහාර වර්ග මොනවාද? පිළිතුර ඉදුණු පළතුරු, මී පැණි, කැරට් සහ වට්ටක්කා. 13 වෙනි ප්‍රශ්නය, ගැලැක්ටෝස් අඩංගු ආහාරයකට උදාහරණයක් දෙන්න. පිළිතුර
කිරි වර්ග. 14 වෙනි ප්‍රශ්නය ඩයිසැකරයිඩ් සෑදෙන්නේ කෙසේද? පිළිතුර මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් සෑදේ. 15 වෙනි ප්‍රශ්නය ඩයිසැකරයිඩ් වල ගුණ මොනවාද? පිළිතුර ස්පටික වේ, ජලයේ දිය වේ, පැණි රස වේ. 16 වෙනි ප්‍රශ්නය මෝල්ටෝස් අඩංගු ආහාර වර්ග මොනවාද? පිළිතුර ප්‍රරෝහණය වන බීජ. 17 වෙනි ප්‍රශ්නය සුක්‍රෝස් අඩංගු ආහාර මොනවාද? පිළිතුර සුදු සහ රතු සීනි, උක් සහ බීට්, පළතුරු වර්ග, ප්ලෝයමීය යුෂය. 18 වෙනි ප්‍රශ්නය ලැක්ටෝස් අඩංගු ආහාර වර්ග මොනවාද? පිළිතුර කිරි. 19 වෙනි ප්‍රශ්නය පොලිසැකරයිඩ් සෑදෙන්නේ කෙසේද? පිළිතුර මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් සෑදේ. 20 වෙනි ප්‍රශ්නය පොලිසැකරයිඩ් වල ගුණ මොනවාද? පිළිතුර ස්පටික රූපී නොවේ, ජලයේ ද්‍රාව්‍ය නොවේ. 21 වෙනි ප්‍රශ්නය සෙලියුලෝස් පිෂ්ඨය හා ග්ලයිකොජන් වල තැනුම් ඒකකය කුමක්ද? පිළිතුර ග්ලූකෝස්. 22 වෙනි ප්‍රශ්නය සෙලියුලෝස් පවතින ස්ථාන මොනවාද? පිළිතුර ශාක සෛල බිත්ති සහ ශාක තන්තු සෛල. 23 වෙනි ප්‍රශ්නය පිෂ්ඨය අඩංගු ආහාර මොනවාද? පිළිතුර ධාන්‍ය වර්ග, අල වර්ග, කොස් සහ දෙල්. 24 වෙනි ප්‍රශ්නය සිරුරේ ග්ලයිකොජන් පවතින ස්ථාන මොනවාද? පිළිතුර සත්ව අක්මාවේ හා පේශිවල. 25 වෙනි ප්‍රශ්නය සතුන්ගේ සිරුරු තුළ කාබෝහයිඩ්‍රේට සංචිත කරනු ලබන්නේ පිළිතුර ග්ලයිකොජන් ලෙසය. ස්මාර්ට් බීන්ස් YouTube channel එකත් එක්ක එකතු වුණාට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.